අපි එහෙනම් ගමු වෙන කෙනෙක් දැන් වෙන කෙනෙක් චුට්ටක් ගමු අපි ගමු අපේ සයස් පුතා ගමු සයස් බලමු පුතා සයස් මට කියන්න දේ දුන්නේ වර්ණ මතක තියාගන්න අපි මුල ඉඳලම දන්න ක්‍රමය කියන්න මුල ඉඳලම දන්න ක්‍රමය කියන්න කියන්න ඒක අපි දන්නම පරණම එක රයිට් අපි ගමු අපේ නාරම්මල ජයනි කියන්න මට මගේ දුව දේ දුන්නේ පාට යට ඉඳලා මතක තියාගන්න ක්‍රමය කියන්න එහෙනම් කියන්න දකුණු ඉන්දියාවේ නීල කොබෙයියා කන්නේ තැලිච්ච රඹුටන් රයිට් එහෙනම් මම අහනවා අපේ පන්තියේ දක්ෂම කෙල්ලක් ඉන්නවා මනුලි කියලා මනුලිගෙන් මම ප්‍රශ්නයක් අහනවා මනුලි කියන්නේ දේ දුන්න උදේට දැකගත හැක්කේ බස්නාහිර ආසෙද නැගෙනහිර ආසෙද හරියටම හරි නේද බිනුලි උදේට ඉර පායන්නේ නැගෙනහිර දේ දුන්න තියෙන සෙහස් බස්නාහිර දැන් එහෙනම් කවුරු හරි ලොකු බොරුවක් කියනවා ඔයා රැවටෙනවද මේකට අප්‍රේල් 1 වෙනිදා ඔයාට කවුරු හරි මෙහෙම කියනවා තෙසරි මෙහෙම කියනවා ඔයා දැක්කේ නෑනේ ඊයේ උදේ නැගෙනහිර අහසේ දේ දුන්නක් තිබ්බනේ ඇත්තද බොරුද ඒක කියන්න හා විහස් කියන්න බදුල්ලේ කියන්න විහස් ඇත්තද බොරුද විහස් බොරුවක් නේද ඒක ලොකු බොරුවක් අමූලික බොරුවක් උදේට ඉන්නවද නැගෙනහිර අහසේ දේ දුන්නා නෑ හා ඊට පස්සේ කියන්න දැන් ඔන්න මේ පාඩම ඔක්කොම කවර් වෙන්න මම කියලා දෙන්න යන්නේ රයිට් දැන් මම ඔයාගේ තව ප්‍රශ්නයක් අහනවා ඉරට දිහා බලාගෙන වතුර ගන්නවා මෙහෙම කටට වතුර ටික අරගෙන අපි ඒක පිමින්න ඕනේ කොහොමද පිමින්නේ ගෙදර හැමෝටම ඇහෙන්න පිමින්න ගාලා පිමින්න ඕනේ රයිට් විහඳු පිමින්න සුපිරියට කරනවා විහඳු පිමින්න සුපිරියටම කරනවා විහඳු පිමින්න කෝ කාලා පිමින්න පුළුවන් මට පුළුවන් සර් මම මයික් එක ඔන් කරලා පිමිනවා සර් සුපිරියට පිමිනවා රයිට් පිමින්න බලන්න ආදිත්‍ය පිමින්න බලන්න ලෙවන්ව පිමින්න බලන්න ආදී වෙන සත්‍යයක් තමයි කරා විහඳු වෙන සත්‍යයක් කාලේ සත්‍ය को अभी बिल्ली पिपिन वाला राइट उदा मोविंदी अभी इरदिहा බලාගෙනද එහෙම පිමින්න ඕනි ඉරට පිටුපාලද පිමින්න ඕනි කියන්නේ කාටද කියන්න පුළුවන් මට පුළුවන් සර් මම කියනවා alright next කියන්නේ මම කොයි පැත්තද ඉරට කොයි පැත්තද වින්දියු ඉරට පිටුපාලද පිමින්න ඕනි ඉර දිහා බලාගෙන පිටුපාල අනේ මේ බොරු එකක් කියන්න ඉර දිහා බලාගෙන පිපිනවා කියලා කියන අය දෝසන් රයිට් සුපිරි ඒ අයට දෙන්න ඕනේ වැරදි ඉර දිහා බලාගෙන නෙමෙයි කොහෙද පිපින්න ඕනේ අපි ඉරට පිටුපාලා කොහොමද පිපින්න ඕනේ ඉරට පිටුපාලා හරි එහෙනම් තව කියන්න අපට දේ දුන්න හදාගන්න තව ක්‍රම නැද්ද? තියෙනවා. ඔයාට මතකද ඔයාලා ලොකු කාලේ නෙමෙයි පොඩි කාලේ මෙහෙම සන්ලයිට් සබන් එහෙම අතේ මෙහෙම ගානවා සෙහා. ගාලා මොකද කරන්නේ? අත් දෙක කොහොමද හදාගන්නේ හැපෙන්නන්න? අපට පෙන්නන්න අත් දෙක කොහොමද හදාගන්නේ? අත් දෙක කොහොමද හදාගන්නේ කෙනුර බඩ ගෙඩියා කොහොමද? මෙහෙම අත් දෙක හදාගන්නවනේ. මෙහෙම අත් දෙක හදලා මොකද කරන්නේ?
ගාලා පිවිනවනේ. පිවිනකොට යනවනේ උඩට. කරලා තියනද සර්? මම කරලා තියනවා සර්. ඕවා වැඩද සර්? කරලා තියනද? තුවාන් මේ තනියෙන් පිවින්න පුළුවන් අය අතෝ සර්. මම නම් තනියෙන් කරලා තියනවා. තනියෙන් පුළුවන්ද? මේ මේවත් පුළුවන්. ගාලා පුළුවන්නේ පිවින්න. එහෙම පිවින්න පුළුවන්. රයිට් එහෙනම් ඔන්න අපි දේ දුන්නගෙන ඔක්කොම දේවල් විභාග කරන දේවල් ඉගෙනගෙන හිමල් ඉවරයි. එහෙනම් අපි යනවා කීවේ ප්‍රශ්නෙටද? දෙවෙනි ප්‍රශ්නේ. පාංචු කාදරයේ ඇතිවීමට පහත කුමන ක්‍රියාව බලපෑ? පුතේ පාංචු කාදරය අපිට කරන්න බැයිද පුළුවන්? අපි කරන විදිහ කියන පාංචු කාදරේ කට් කරමු.